ආයුබෝවන්. ඉතින් බ්‍රෝ අද මම හදන්න යන්නේ ඇපල් කරියක්. ඉතින් ගොඩාක්ම රසයි මේ ඇපල් කරිය. මේ විදියට උකුවට බොරේට එන්න කොහමද හදාන්න කියලා බලමු. ඉතින් මුලින්ම මෙතන ලොකු ලුණු ගෙඩියකින් භාගයකුත්, සුදු ලුණු බික් 4කුත්, උරුඳපොතු කෑල්ලයි, කරපිංචා කොළ සුවල්පයක් තියෙනවා. ඒ වගේම මෙතන මම ගන්නෙ කොළ පාට ඇපල් එක. මෙතන පොඩියට කෑලි කපාගෙන තියෙනවා. ඉතින් දැන් මේ ටික බලමු හදාගන්න. මුලින්ම ඇතිලියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දා ගන්න ඕනේ. ඉතින් මෙතන මේස හැඳි දෙකමාරක් අතර වගේ ඔයාලත් දාගන්න. ඉතින් මගේ වියම් බ්‍රෝ channel එක like එකක් දාලා තියාගන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා all දාගන්න. එතකොට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන මම අබ තේ හැන්දක් දාගත්ත තෙලට. තෙලේ රත් වෙන්න ඇරලා මම දැන් කපාගත්ත ලුණු, සුදු ලුණු, කරපිංචා ටික මේකට එකතු කරගන්නවා. මේ ටික එකතු කරගෙන දැන් තෙලේ කලවම් කරගන්න ඕනේ. ලුණු ටික හොඳට ටෙම්පරාදු වෙනකම් හොඳට මික්ස් කරගමු. මේ විදියට කලවම් කරගන්න. මේ ටික හොඳට කලවම් වුණාට පස්සේ උළුවලට ස්වල්පයක් දැන් එකතු කරගන්නවා. බෙදපු උළුවල් ඒගාට කෑලි මිරිස් කුඩු මේ සැහැන්දක් පමණ දාගත්තා. දැන් මම කහ කුඩු බොතලෙම තමයි දාගන්නේ. ඉතින් ඔයාලා වගේ දාගන්නවා නම් තේ හැන්දෙන් භාගයක් එන්න වගේ දාගන්න කහ කුඩු. ඒ වගේම 3-5 කුඩුත් තේ හැන්දෙන් පුරවලා ගන්න. මිරිසුත් මේ විදියට ටිකක් දාගන්න සැර අනුව. දැන් මම මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මිරිස් කුඩු ටිකක් තෙලේ බැදෙන්න ඕන, ටිකක් තද රතු පාට වගේ ගතියට එන්න. එතකොට තමයි හොඳ පාටක් එන්නේ. මම මේ වෙලාවේ ගින්දර අඩු කරගෙන තියෙන්නේ. දැන් මම ලුණු එකතු කරගන්නවා රස අනුව. දැන් කපාගත්ත ඇපල් ටික දාගන්නවා. මේ ටික දැන් හොඳට කලවම් කරගන්න ඕන. හැම කෑල්ලකම වගේ ගෑවෙන්න කලවම් කරගමු. දැන් හැම කෑල්ලකම වගේ ගෑවිලා තියෙනවා. හොඳට මික්ස් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මම දිය කිරි ටික එකතු කරගන්නවා. දිය කිරි කිව්වට මම මෙතන පිටි කිරි කරගත්ත එකෙන් මේ සැන්දක් කලවම් කරලා තියෙන වතුර එකකට. ඉතින් ඒ විදිහට දාලා මෙයා කරගෙන තියෙන්නේ. ගොඩාක් දිය කිරි දාගන්න එපා. ටිකක් වගේ දාගන්න. දැන් මම විනාඩි 10ක් විතර ලිපේ තියාගන්නවා තැම්බෙන්නකම්. ඉතින් මේ විනාඩි 10කට පස්සේ ඇපල් කෑලි ටික හොඳට තැම්බිලා තියෙනවා පාටට. දැන් වතුර ටිකක් උණලා තියෙන නිසා නැවත විනාඩි 5ක් ගින්දර වැඩි කරගෙන ඇරලා ලිපේ තියාගන්න ඕන. වතුර ගතිය හිඳනකම්. ඉතින් දැන් මේ වතුර ගතිය හිඳිලා මේ විදිහට වගේ එන්න ගන්න. මේ වෙලාවේ තමයි මම උකු කිරි ටික දාගන්නේ. අඬු කෝප්ප පොඩි අඬු කෝප්පකින් එකක් වගේ එන්න ගන්න උකු කිරි. මේ වෙලාවේ දාගත්තාම රසයි. දැන් වැඩි කලවම් කරගන්න යන්නේ. දැන් මේ ඇපල් කෑලි ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ගින්දර අඩු කරගෙන විනාඩි 15ක් විතර ලිපේ තියාගන්න ඕනේ.
සීනි ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලත් සීනි ටිකක් දාගන්න, වැඩි කරගන්න යන්න එපා. ඇඹු රසත් එක්ක හොඳ රසයක් එනවා. වැඩි කලවම් කරගන්න යන්න එපා. මේ ඇපල් කෑලි ටික හොඳට තැම්බිලා තියෙන්නේ. විනාඩි 15ක් විතර තියාගන්න ඕනේ. මෙන්න මේ විදියට එන්න ගන්න. හොඳට උකුවට බොරේට එනවා. ඉතින් ගොඩාක්ම රසයි මේ ඇපල් කරි එක. ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් ගිහින් එන්නම්. උස්සරණයි. දේපීටයි.